ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් ඉල්ල කළ හැකි විශාල පෙරලියක් මෙවන විට ලෝක වෙළඳපොලේ සිදු වෙමින් පවතිනවා. මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමේ තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකින් පවසන්නේ. මෙය ලෝකයේ ඉන්ධන මිල, ප්‍රවාහන වියදම්, ආහාර මිල සහ රටවල් වල ආර්ථිකයට ඍජු බලපෑමක් එල්ල කළ හැකියි. ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 108.73ක් දක්වායි. එමෙන්ම ඇමරිකානු WTI බොර තෙල් බැරලයක මිලද 20%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහි බැරලයක් වන්නේ ඩොලර් 108ක්. හෝමුස් සමුද්‍ර සංධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හමුවේ සැපියුම් සීමා වීම හේතුවෙන් බොර තෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ පාකිස්තානයේ එරට ඉන්ධන මිල 20%කින් ඉහළ නැංවීමට පියවරගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 55කින් ඉහළ නැංවූ බවයි පාකිස්තාන රජය නිවේදනය කළේ. ජාත්‍යන්තර තෙල් මිලේ හදිසි ඉහළ යාම හේතුවෙන් දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදු වූ බව පාකිස්තාන රජය ප්‍රකාශ කර තිබෙනවා. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් බංග්ලාදේශයේද ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී තෙල් හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි අනුමාන කරමින් බංග්ලාදේශ ජනතාව ඉන්ධන පිරවුම්හල් කරා පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. එරට ඩකා අගනුවර ඇතුළු නගර රැසක ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල මෝටර රථ සහ යතුරු පැදි විශාල වශයෙන් පෝලිම් කැසී සිටින බවද වාර්තා වනවා. අධික ඉල්ලුම හේතුවෙන් ඉන්ධන සැපයීම සීමා කිරීමටයි බංග්ලාදේශයේ ඛනිජ තෙල් සංස්ථාව පියවරගෙන ඇත්තේ. ඒ අනුව යතුරු පැදි සඳහා දිනකට පෙට්‍රල් ලීටර 2ක් හා මෝටර රථ සඳහා දිනකට පෙට්‍රල් ලීටර 10ක් දක්වා සීමා කර තිබෙනවා.